හයි සුබ දවසක් හැමෝටම ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙන අලුත්ම ඉමෝට් රොයල් ඉවෙන්ට් එක. ඉතින් අපි බලමු ඉමෝට් රොයල් ඉවෙන්ට් එකේ අලුත් පරණ ඉමෝට් ගන්න ඩයමන්ඩ් කීයක් යයිද කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒ වගේම තමයි ඔයාලට විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ගේමින් ගෝස් ඩයමන්ඩ් ස්ටෝර් එකෙන් ඩයමන්ඩ් ටොප් අප් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා ඔයාලගේ ID එකටම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න. හරි දැන් අපි බලමු මෙන්න මේ ඉවෙන්ට් එක. ඉතින් මේ ඉවෙන්ට් එකේ අපිට බලා ගන්න පුළුවන් අලුත් ඉමෝට් එක මේ විදිහට. ඉතින් බ්ලඩ් මූන් ඉවෙන්ට් එකත් එක්ක ආපු අලුත් ඉමෝට් එක තමයි මේක. ඒ වගේම තමයි සෝමි සමුරායි බණ්ඩල් එකත් එක්ක ආපු පරණ ඉමෝට් එකක් තමයි මේක. ඒ වගේම තමයි පරණ ඉමෝට් දෙකක් බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මේකේ සාමාන්‍යයෙන් එක ඉමෝට් එකක් ගන්න ඕන නම් ඩයමන්ඩ් 1200ක් 1100 ගාණක් වගේ යන්නේ. ඉතින් අපිට මේ ඊට කලින් ඒ කියන්නේ ස්පින් 20න් 30න් වගේ ආවොත් ඩයමන්ඩ් 500න් 600න් වගේ අඩු ගාණෙන් මෙන්න මේ ඉමෝට් එකක් ගන්න chance එකක් තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සෙල්ලාම මම කැරක්ටර් කෙනෙක්ගෙන් මාරු කරගෙන ඉවෙන්ට් එක ස්පින් කරනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම දාමු මම මෙතනින් කැරක්ටර් කෙනෙක් චේන්ජ් කරගෙන ඉවෙන්ට් එක ස්පින් කරන්න. මම මේක උදේම ස්පින් කරන්න. ඉතින් ඔයාලත් පුළුවන් තරම් උදේම ඉවෙන්ට් එක ස්පින් කරන්න. ඉතින් මම මේ විදිහට මේ කැරක්ටර් තෝරගත්තා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මෙතනට ගිහිල්ලා මෙතන තියෙනවා ඉමෝට් කේ ලක් රොයල් එකේ තියෙනවා. මේක අපි ප්‍රී ස්පින් එක දීලා තව ස්පින් දෙක තුනක් දෙමු. හරි ඊට පස්සේ අපි මෙතනට ඇවිල්ලා අපි ක්ලියර් කැචර් කරන්න ඕන තුන් ගමනක්. අපි ඒ ටිකත් කරලා ඉවෙන්ට් එක ස්පින් කරමු. ගොඩක් දුරට අපි ලක් එකත් එක්ක අනිවාර්යයෙන්ම ලක් එකයි උදේ පාන්දර ස්පින් කරනවා. ඒ වගේම මොකක් හරි ට්‍රික් එකක් යූස් කරා. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් අඩු ගාණෙන් එක ඉමෝට් එකක් හරි එන්න ඕන. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. මොකක්ද ආවේ අම්මට සිරි අඩෝ පළවෙනි ස්පින් එකෙන් ආවා කියන්නකෝ. පළවෙනි ස්පින් එකෙන් ඉමෝට් එක ආවා. ඉතින් ආයේ ඉතින් ඔයාලා ට්‍රික් එක අනිවාර්යයෙන්ම යූස් කරන්න. ඩයමන්ඩ් 112 ස්පින් එකෙන් ඉමෝට් එක ආවා. අඩෝ මට සිරිති ආයේ මොන කතාවද ඔන්න. ඉතින් ඩයමන්ඩ් ඔයාලා කලින් වීඩියෝ දාද්දී තිබ්බ ගාන දකින්න ඇති. මම මේ කලින් ඉවෙන්ට් ස්පින් කළාත් නෙමෙයි. ඒ වගේම මගේ මෙතන ස්පින් 50ක් දෙන්නම තිබ්බා. දැන් අර මේ ඉමෝට් එක ඇවිල්ලා තව ස්පින් 3ක් ස්පින් වලින් 48 වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉමෝට් එක ආවේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන් මේ ට්‍රික් එක යූස් කරන්න. මේ ට්‍රික් එක යූස් කරොත් ඔයාලටත් ගොඩක් දුරට අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් අඩු ගානෙම ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් එක ස්පින් ඩයමන්ඩ් 112 එක ස්පින් එකෙන් ඉමෝට් එක ආවා. හරි ඔන්න ඉතින් අලුත්ම මේ පරණ ඉමෝට් එක. ඉතින් මේක නැති අයට ගන්න පුළුවන්. ඒ වගේම අලුත්ම ඉමෝට් එක මේ ගොඩ දෙනෙට නෑනේ මේක ගන්නත් පුළුවන්. ඉතින් ගේමින් ගෝස් ඩයමන්ඩ් ස්ටෝර් එකෙන් ඩයමන්ඩ් ටොප් අප් කරගන්න අනිවාර්යයෙන්ම සෙට් වෙන්න කියලා මතක් කරනවා. ඉතින් පහලින් නම්බර් දාලා තිනවා. ඒ වගේම තමයි මේ වගේ අලුත් වීඩියෝ ට්‍රික් දාලා මේ වගේ අලුත් දේවල් ගන්න අනිවාර්යයෙන්ම channel එක සබ් කරලා bell icon එකත් ඕල් කරලාම තියාගන්න. ඒ වගේම තමයි TikTok පැත්තට FB පැත්තට හැමෝම සෙට් වෙන්න මේ වගේ අලුත් වීඩියෝ බලන්න. එහෙනම් ඉතින් අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියෙන් පටිස්සම් වෙන කට්ටියටම ජය වේවා.